ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාම. ඉතින් ඔයා බලනවා ඇති අද ටෝච් එකක් අතේ තියාගෙන මම මොකද කරන්න යන්නේ කියලා. ඉතින් මේ වගේ අයින් කරලා දාපු වැඩ කරන්න නැති ටෝච් එකක් ගෙදරින් අනිවාර්යයෙන්ම හොයාගන්න බැරි කමක් වෙන්නේ නැහැ. ඉතින් හැම ගෙදරකම මේ වගේ වැඩ කරන්න නැති අයින් කරලා දාපු ටෝච් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මම A to Z කියලා දෙනවා මේව රිපෙයාර් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඕනම වර්ගයේ ටෝච් එකක් වාට ගෙදරදීම රිපෙයාර් කරගන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. ඉස්සල්ලාම අපි කරන්න ඕනේ මේ ටෝච් එක ගලව ගන්න එකයි. එතකොට මේකට මෙන්න මේ වගේ මේක ඉතින් ගලව ගන්න ක්‍රමේ එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මෙතන මගේ එකේ ඇන දෙකක් තියෙනවා. ඉතින් ඒ ඇන දෙක ගලවගෙන ඉන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ මෙතන පියන අපිට මේ විදිහට පන්න ගන්න පුළුවන්. මේ දෙපැත්තට කරකවන්න මෙන්න මේ ලොක් එකක් තියෙන්නේ. ওই විදිහට පන්න ගන්න පුළුවන්. මේකත් ඒ විදිහටම තමයි මම කියලා දෙයි කරන්න යද්දී ඕනේ වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ දෙක ඈඩ් කරගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ටෝච් එකේ ප්‍රධාන කොටස් තියෙන්නේ. කොයි ටෝච් එක ගත්තත් මෙන්න මේ කියන කොටස් තුන තමයි තියෙන්නේ. පළවෙනි එක තියෙනවා LED light එක. මේ තියෙන්නේ ඕන එක තමයි LED light එක. ඊට අමතරව තියෙනවා මේකේ charging module එක. මේ තියෙන්නේ මෙන්න මේ වගේ charging module එකක් තියෙනවා. ඊට අමතරව බැටරිය තියෙනවා. ඔන්න බැටරිය. මෙන්න බැටරිය. ඊට අමතරව මේකේ charge කරන charging pin එක තියෙනවා. ඉතින් මේක ගොඩක් ඒවල විවිධ විදිහට තියන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නේ මේ කියලා දෙන්නේ මූලික කරුණු ඕනම ටෝච් එකක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් වැඩි කතා බහක් කරන්න යන්න බෑ. මේකේ එන්න පුළුවන් දෝෂ කීපයක් ගැන මම කතා කරන්නම් මුලින්ම. ඒකේ පළවෙනි දෝෂය තමයි මෙන්න මේ බල්බ් එක පිච්චෙන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ බල්බ් එකක් කඩින් ගෙනලා රීප්ලේස් කරන්න වෙන්නේ. එතකොට මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 2ක් 3ක් රුපියල් 5කට 10කට මේ බල්බ් එකක් ඉලෙක්ට්‍රොනික ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ යුනිට් එක දෝෂ සහිත වෙන්න පුළුවන්. එතකොට මේකේ තියෙන්නේ මේ බලන්න මෙන්න මේ විදිහට යුනිට් එකක් තියෙනවා. මෙතන තියෙනවා කැපැසිටර් එක. එතකොට මේක පිච්චිලා තිබ්බොත් නම් ඔයාට පුළුවන් වෙළඳ පොලෙන් ගෙනල්ලා මේ යුනිට් එක මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ ස්විච් එකේ ඊළඟට දෝෂයක් එන්න පුළුවන්. මේ ස්විච් එක හරියාකාරව වැඩ කරන්න තියෙන්න පුළුවන්. බලන්න මේකේ පාව පොඩ්ඩක් හිර වෙලා තියෙන මෙන්න මේ ස්විච් එක. එතකොට ඔයාට කරන්න පුළුවන් මේ ස්විච් එක කැඩලා තිබ්බොත් එහෙනම් මේ ස්විච් එක මේ තියෙන විදිහට මාරු කරගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් මෙන්න මේ බැටරිය සවුත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක නම් මේ දෝෂේ තියෙන මේ බැටරිය සවුත් වෙලා තියෙන්නේ මේකේ වෝල්ටේජ් රඳා පවතින්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් මේ බැටරිය අරන් ගිහින් මේට සමාන බැටරියක් ගේන්න පුළුවන්. ඉතින් මම බැටරියක් ගෙනලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට මාරු කරලා අපි මේක පාවිච්චි කරලා බලමු අපි කරපු වැඩේ සාර්ථකයිද කියලා. මුලින්ම කරන්න ඕනේ මේකේ තියෙනවා මේ ධන ඍණ කියලා ගහලා. ඉතින් මේකෙත් මේ ධන වයර් එක ධනට පාස් කරන්න ඕනේ, ඍණ වයර් එක ඍණට පාස් කරන්න ඕනේ. ඉතින් පාස් කරගෙන බලමු අපි මේ කරපු වැඩේ සාර්ථකද කියලා. ඉතින් ඔයාට පුළුවන් ගෙදරදී මේ කියලා දුන්න ක්‍රම වලින් මේ ටෝච් එකක් හදාගන්න. මොකද මේකක් දැන් ටිකක් මිල වෙනවා. එතකොට මේක විසි කරන වෙනුවට ඔයාට පුළුවන් පොඩි මුදලකින් මේ වගේ බැටරියක් ගෙනල්ලා රීප්ලේස් කරගන්න. එහෙම නැති වුණොත් මේ යුනිට් එක ගෙනල්ලා රීප්ලේස් කරගන්න පුළුවන්. බල්බ් එකක් ගෙනල්ලා මාරු කරගන්න පුළුවන්. මේ ක්‍රම කීපය තමයි ඕනම ටෝච් එකක් හදන්න අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනේ. ඉතින් බලමු ඒක අපි කොහොමද කරගන්නේ කියලා. මේක ස්විච් එකත් පොඩ්ඩක් හිරයි. ස්විච් එක මාරු කරගන්න ඕනේ. හොඳයි. බලන්න අපි කරපු වැඩේ කොච්චර සාර්ථකද කියලා ඔයාලටම පේනවා ඇති. අපි කරපු වැඩේ කොච්චර සාර්ථකද කියලා ඔයාලට පේනවාද බලන්න.
හොඳ එළියක් තියෙනවා. බලන්න කොච්චර එළියක් තියෙනවද කියලා ඔයාලටම පේනවා ඇති. ඉතින් විනාඩි කීයද ගියේ මේ ටෝච් එක රිපෙයාර් කරගන්න, බැටරිය මාරු කරගන්න. ගොඩක් ටෝච් වල දෝෂ එන්නේ මෙන්න මේ බැටරිය දෝෂ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට බැටරිය මාරු කරගන්න තියෙන්නේ. නැවතත් අපිට පුළුවන් මේ විදිහට මේක හයි කරගන්න. බලන්න අපි කරපු වැඩේ සාර්ථකයි. ඉතින් හොඳ එළියකින් අපිට මේක බලා ගන්න පුළුවන්. බලන්න මෙන්න මේ වගේ වාට ගෙදරින්ම රිපෙයාර් කරගන්න පුළුවන් ඕනම ටෝච් එකක්. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඕනම වීඩියෝ මේ මෙතඩ් කීපයක පාවිච්චි කරලා වාට රිපෙයාර් කරගන්න පුළුවන්.